Hi guys! අද අපි දෙන්න රෑ වෙලා එළියට බහැලා තියෙන ලස්සනම ලස්සන ෆන්ක්ෂන් එකක් බලන්න. මේක ඉතින් ෆ්‍රී තියෙන්නේ. පාරේ බලාගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ සෝන් එකේ තියෙන බල්ලොන්ට වගේ අර මෙහි බල්ලෝ ගොඩාක් අර මාරම හොඳට ඇති කරලා ඉතින් එයාලට ඇවිදින්න තමයි මෙන්න මේ ටික. අර බලනකොට ෂෝයි චූටි බල්ලෝ 3 දෙනෙක් එතන ඉන්නවා. එයාලා එතන තියාගෙන ඉතින් ලස්සන ෆොටෝ ගන්න පුළුවන්. ඉතින් මේ හරිය තියෙන්නේ තනකොළ. ඉතින් ඒ බල්ලොන්ට ඇවිදින්න වගේ තමයි මේ හරිය හදලා තියෙන්නේ. අර මැද්දේ හාන්සය ඒගොල්ලෝ යනවා වතුරේ යනවා. ඒ වගේම තමයි ඒගොල්ලෝ ඔළුවත් එහෙම කරකව තමයි යන්නේ. එතන මාරම ලස්සනයි. දැක්කහම හරිම ෂොක්. ඒ වගේ තමයි මේක අර පොඩි සද්දත් එනවා මේ හරිම කාම් මියුසික් එකක් තමයි මේ හරිවල තියෙන්නේ. බල්ලෝ ගොඩාකුත් හිටියයි හරියේ. ඉතින් මේ තියෙන්නේ හරිම ලොකුයි. ඒවැ අර බලනකොට මිනිස්සෙකුත් එතන ඉන්නවා. ඒක මාරම ලොකුයි. මට වඩා බලන කොච්චර උසයිද හරිම ලස්සනයි. බැලුමක් වගේ පුම්බලා තියෙන්නේ. ඒක අල්ලන්න පුළුවන් හොල්ලන්න ෂෝක් එතන. ඉතින් මේ ඉත්තෑවෙක් වගේ එකත් හරිම ෂෝක්. ඒක පොඩි ඒත් හරිම ලස්සනයි. ඉතින් ඒ හරියෙන් එළියට රන්ඩල් ස්ට්‍රීට් එකට කියලා තමයි කියන්නේ. ඒ ස්ට්‍රීට් එකට එළියට යන්න තියෙන්නේ මෙන්න මේ ලයිට් යටින්. එතන ඒ ලයිට් එක එක පාට වෙනවා. හරිම ලස්සනයි යන්නේ. ඒ ටික නම් මාරම ලස්සනයි. ඒ කියන්නේ එක පාටවල් වෙන. හැබැයි මිනිස්සු ඉතින් ගොඩාක් එතනින් යනවා ඉවරයක් නැහැ. ෆොටෝ ගන්නත් ඉතින් හරිම අමාරුයි. අමාරුවෙන් එතන ෆොටෝ දෙකක් විතර ගත්තා. ඊට පස්සේ අපි රන්ඩල් ස්ට්‍රීට් එකට මොන්න කිලෝමීටර් 2-3ක් ඇවිදලා ආවා. මම පාර්ට් ටයිම් එකක් විදිහට කරන්නේ බයිසිකලෙන් ඌබර් කරන එක. ඉතින් එහෙම යනකොට මම මෙන්න මෙතන දකිනවා මේ ඔන්න ඕක කරකවනකොට සද්දයක් එනවා. හරිම ලස්සන කාම් මියුසික් එකක්. ඉතින් ඒක නිසා මට එතනටත් එන්නම ඕනි වුණා. ඉතින් ඒකත් කරලා අපි දෙන්න දැන් යන්නේ නෝට් ටෙරස් එක පැත්තට. ඉන්නේ නෝට් ටෙරස් එකට ගියාම එතන ඉලුමිනේට් ඇඩිලේඩ්. ඉතින් එතන හරිම ලස්සන. එතනත් අර වගේම ලස්සන මේ බැලුමක් වගේ තියෙනවා. අනේ මේක දැක්කම මට අපේ තාත්තව මතක් වුණා. මට මතකයි ඉස්සෙල්ල මාවයි නංගිවයි එහෙම වෙසක් පොසොන් බලන්න ගියාම ඔහොම උස්සගෙන යනවා. ඉතින් මෙන්න මේකේ ඒක හරිම ෂෝක්. ඒක ඇල්ලුවාම ලයිට් එක වෙනස් වෙනවා. හරිම ෂෝක්. අර ඒ ටික පොඩි ළමයි නෑ. එහෙම පොඩි ළමයිම කියලාත් නෑ. ඉතින් හැමෝම ඒක කරනවා. මෙන්න මෙතන බැටළුවන්ගේ සද්ද එනවා. ඒක මාරම ෂෝක්. එතන හරිම ලස්සනයි. ඒ යටට නම් අපි ගොඩක් ගින මොකද සෙනඟ පිරීලා හිටියා. පොඩි ළමයි එහෙම ඉතින් ගොඩක් හිටියා. මෙතන හරිම ෂෝකේ බැටළුවන්ගේ බෝ ගන සද්දක් එනවා. එතන ෂෝයි. ඊට පස්සේ මෙහෙමයි මෙතන බලන්න මාරම ගොඩක් තියෙනවා කොහොමහරි. මේ තියෙන ලයිට් ඒ ලයිට් එක පත්තු වෙන බෙන්ච් එක පාට. එතන බෙන්චස් 3ක් තිබ්බ. ඒ තුනේ ලයිට් 3ක් එක වෙලාවට පත්තු වෙන්නේ. එතන හරිම ෂෝක් අනේ. ඒ දකින හැම එකක්ම මේ අපිට ඉතින් අලුත් දේවල්නේ. අපේ මේ ෆස්ට් ටයිම් තමයි මේ ඉලුමිනේට් කියන එකට ආපු එක. හරිම ෂෝයි. හරිම ලස්සන බලන්න එක පාටවල් පත් වෙලා වෙන පාටවල් ෂෝක් එක. ඒක හරිම ෂෝක්. ඉතින් මෙතන තියෙන ඇඩ්ලේඩ් යුනිවර්සිටි එක. ඉතින් ඒක දිගටම තමයි මේ ටිකත් මේ විදිහට හදලා තියෙන්නේ. ඉතින් මේ ස්ට්‍රීට් එකේ අපි දැන් ඇවිදගෙන යනවා. කොහොම හරි අපි මං හිතන්නේ එදා කිලෝමීටර් 7-8කට වඩා ඇවිදින්න ඇති. හෙටයි මෙහෙටයි. ස්ට්‍රීට් එකේ දිගටම ඇවිදගෙන යන්න තියෙන්නේ. ඉතින් ඒ ඇවිදගෙන යනකොට දිගටම බලන්න ලස්සන දේවල් තියෙනවා. අර ඉලක්කෙට ඊතලේ විදිනා වගේ යන්නේ වගේ එකක් මේක. ඉතින් මෙන්න මේක ඇතුලේ ලයිට්ස් තියෙනවා. ඉතින් ඒක බලන්න තමයි අපි යන්නේ. එතන ලොකු පොලිමකුත් තිබ්බා. ඒක ඇතුලට ආවම හරිම ෂෝක්. ඒක මෙන්න මේ වගේ. ඉතින් බලන්න හරිම ලස්සනයි. ඒකේ මේ අපි හිතුවේ මේක විතරයි තියෙන්නේ කියලා. ඉතින් ඕක බලලා යන්න ගියාම තව එකක් පත් වුණා. මේක තමයි මං ආස. මේක හරිම ෂෝක්. ඊට පස්සේ මේකත් ඇත්ති යන් මේක නිකන් ඔළුවත් කැරගෙනවා වගේ එක වෙලාවට. එහෙම කියලා යන්න හැදුවා මෙන්න මේකත් ආවා. ඊට පස්සේ මේකත් වීඩියෝ කරගත්තා. ඒක හරිම ෂෝක්. මං නම් ඒකට ආස හිතුනේ ගොඩාක් වෙලා ඒක ඇතුලේ ඉන්නත් බෑ. ඊට පස්සේ ඔන්න ඕකත් බලලා ඉවරලා එළියට එනකොට අර වගේ මේකක් තිබ්බ. ඉතින් මෙන්න මේක මේ කැම්පස් එකේ මං හැමදාම දකින එකක් මට මතක විදිහට ඒත් ඒකේ ලස්සනට ලයිට් දාලා තිබ්බ. හරිම ලස්සනයි. ඉතින් මේ අපි ඇවිදගෙන යන්නේ ස්ට්‍රීට් එකයි ඒ කැම්පස් එකයි අතර ටිකේ තමයි ඇවිදගෙන යන්නේ. ඊට පස්සේ අර වගේම පත් වෙන ලයිට් දාලා
ඔන්න ඔය වගේ එකක් තිබ්බා. ඒකත් ඒ විදිහටම ඇතුලේ හුලන් තමයි පුරවලා තියෙන්නේ. බලන්න එයාලා ඇස් ගන්නවා. එහෙම ගන්නවා. ඒක හරිම ෂෝක්. එතනට ගිහිල්ලා අල්ලන එක තමයි මම නම් ආසම දේ. ඉතින් මේක අර ළමයින්ගේ වගේ මං හිතුවේ මට ඒක ඇතුලට යන්න බැරුව ඇති කියලා. ඒ වුණාට අපේ උස්සට ගහන්න තියනවා. අර බලන්නම හැමෝම අයට එහෙම ගිහින් ෆොටෝ ගන්නවා. එතන හරිම ෂෝක්. ඒ කියන්නේ පොඩි ළමයින්නුත් නෙවෙයි. හැමෝම එතන හිටියා. එතන අර වීව් එක තමයි හරිම ලස්සනයි. අර වටේට අත් අල්ලන් ඉන්නා වගේ මේ ලස්සනට හදලා තියෙනවා. ඊට පස්සේ අන්න අර ඉස්සරහින් පේන බිල්ඩින් එක. එන්නේ බිල්ඩින් එකේ තමයි මං යන කැම්පස් එක තියෙන්නේ. ඒකේ බ්‍රාන්චස් 3-4ක් තියෙනවා. ඒ වුණාට මං යන්නේ සිටි කැම්පස් එකට. ඊට පස්සේ මෙන්න මෙතනට ආවම මෙන්න මේ මුළු බිල්ඩින් එකම තොරණක් වගේ එක එක විදිහට ලස්සනට ලයිට් පත් වෙනවා. ඒකේ ලස්සන මේ සද්දත් වෙනවා. හරිම ෂෝක්. ඒක ඒ හැම එකම අර කාම් ඒක වෙලාවට බය හිතෙන එහෙම එක ලස්සන මියුසික් දාලා තියෙනවා. ඊට පස්සේ අපි බලන්න ඕනේ ටික බලලා ඉවරයි. ඊට පස්සේ අපි යන් කියලා සූ එකට යන්න තමයි ඔය ගියේ. ඒ යනකොට මෙන්න මෙයාලව හම්බුනේ. ඒ කියන්නේ මම හිතුවේ නෑ මෙයාලව ඉඳී කියලා. අපි ගියේ වීක් ඩේ එකට. මං හිතුවේ වීකෙන්ඩ්ස් වලයි ෆ්‍රයිඩේ විතරයි මේක තියෙන්නේ කියලා. ඒ වුණාට මෙයාලා හිටියා. එයාලා ෂෝක් කරේ. ඒක හරිම ලස්සනයි. ඒක ඩයිනෝසරස්ලා වගේ අර අපේ මේ මොනවද අපේ රටේ මේ බොරු කකුල් කාරයෝ වගේ ගොඩක් උසයි. එයාලා ඉතින් එහෙම අර ඔළුවට වගේ අර ඒක දාගෙන ඇවිදිනවා. ඒක අනේක හරිම ලස්සනයි. එයාලා ඉතින් ඇවිදගෙන යනවා. ඔය ඉතින් අර බොරු කකුල් වගේම තමයි. ඊට පස්සේ දැන් ඔන්න ඔතන ඒගොල්ලෝ නැවතිලා ඔතන තියෙන වතුර හරියද ඒ වතුර වලින් ඒගොල්ලෝ බොන්න යන්නේ. එයාලා සම්පූර්ණ ඇක්ට් එකක් එතන කරන්නේ. ඒක මාරම ලස්සනයි. ඒක මන්න හරිම ආස හිතෙනවා. ඒක දැක්කම අපි ඒක ගොඩාක් වෙලා එයාලගේ ඇක්ට් එක ඉවර වෙනකම්ම අපි එතනට වෙලා බලන් හිටියා. ඒ තරමට ඒක මාරම ලස්සනයි. හැමෝම හරිම වටේ මිනිස්සු පේන ඇතන. ඉතින් එයාලා හැමෝම ඒක බලාගෙන ඉන්නවා. ඇත්තටම ෂෝක්. මට නම් ඒක මාරම ආසයි. මගේ මුළු ෆන්ක්ෂන් එකේම ආසම හිතුන දේ තමයි මෙන්න මේක. පොඩි ළමයි වගේ. ඉතින් අපිටත් ඒක හරිම ලස්සන හිතුණා. ලංකාවේ බොරු කකුල් කාරියොත් මතක් වෙනවා. ඊට වඩා මේක ලයිට් වෙනවා. ඒ වුණාට හරිම ලස්සනයි. මං ඒකේ සවුන්ඩ් එක වැඩි කරලා තිබ්බා. බලන්නකෝ ඒකේ අර සවුන්ඩ් එක මේ අර ළඟින් යනකොට නිකන් එයාලා මෙහෙම hina වෙනවද ඉතින් කියලා පේන්නේ නැහැ. අර ෂෝක් කරේ. එයාලා ගිහිල්ලා කන්න වගේ යනවා. එහෙම එකනේ මං ගාවටත් ආවා. මේකේ බලන්න ඒක ඇති. අනේ මේක හරිම ලස්සනයි. මං ඒකේ සවුන්ඩ් වැඩි කරලා තිනේ. සවුන්ඩ් එක මේ හරිම මට නම් ඒක හරිම ලස්සන සවුන්ඩ් එකක් නිසා ඒකත් ඇහෙන්න ටිකක් වැඩි කරලා දාලා තිබ්බා. ඔන්න දැන් මේ එන ඩයිනෝසිරස් හරිද? එයා එන්නේ මං ගාවට. ඔන්න බලන්න. මං කැමරාව මෙතන අල්ලන් ඉන්නේ. ඔන්න එයා මගේ කැමරාව කණ්ඩායි එන්නේ. ඔය මොන? ඔන්න. ඒක හරිම ලස්සනයි. ළඟට ආවම ලයිට්ස් මාරම රතුයි. හරිම ලස්සනයි. ඒගොල්ලෝ අර වටේ කැරගෙනවා. හරිම ෂෝක් අනේ. අර මං ආසම වෙච්ච ඇක්ට් එක තමයි මේක කොහොම හරි. මාරම ෂෝක් අනේ. ඒක බලන් ඉඳි හරිම ආස හිතෙනවා. ටික වෙලාවක බලන් ඉඳි තව ටිකක් කට්ටියක් ආවා. ඒකට තව ඩයිනෝසිරස්ලා ටිකක් ආවා. කොහොම හරි දැන් ඩයිනෝසිරස්ලා 1 2 3 ඔව් 6ක් හරි 7ක් හරි ඉන්නවා. එයාලා දැන් ඔය යන්න තමයි හදන්නේ. අර පොලිමක් හැදිලා ලස්සනට අර ඒව යනවා. දැන් බලන්න දැන් ඒගොල්ලෝ පොලිමක් හැදෙනවා. ඔය පොලිම හැදිලා මේ එයාලා යනවා. ඔය දැන් ඉස්සරහට යනවා. ඒක හරිම ෂෝක්. මන් දන්නේ කීපාරක් ෂෝක් කිව්වද කියලා. මං ආසමුනේ ඕකට තමයි. ඕක බලන් ඉඳි වෙලාව යනවා දැනෙන්නේ නැහැ. ඒ තරමට ෂෝක්. බලන්න අර දැන් ඒගොල්ලෝ 6ක්. පොලිමට 6 දෙනා ලස්සනට යනවා. දැන් අර 3 දෙනා වෙන තැනක ඉන්නේ නැත්තේ.
මෙහෙම ඇවිල්ලා ඔහොම හිටගත්තාම මට හිතාගන්න බැරි වුණා ඇයි මෙහෙම ඇවිල්ලා ඔක්කොම එක පේලියට හිටගන්නේ කියලා. ඒගොල්ලෝ දැන් ඔන්න කරන එක බලන්න. ඒක තමයි ලස්සන. එයාලා ඔක්කොම දැන් ඒ 6 දෙනාම එකට හිටගන්නවා. හිටගෙන අර බලන්න අපිට ආචාර කරනවල ෂෝක් අනේ එතකොට අර හැමෝම ඉතින් අප්පුඩි ගගා හිටියා. අර ෂෝක්. එයාලා එහෙම කරලා ඉතින් එයාලගේ ඊට පස්සේ ඉතින් ඇක්ට් එක ඉවරනහම යනවා. ඒක තමයි කරන්නේ. මම හිතන්නේ ඉතින් මේක වෙන්න ඇති එයාලා කරන හැමදාම කරන ඇක්ට් එක. කොහොම හරි අපිටත් ඒක බලන්න පුළුවන් වුණා. මට හරිම සතුටුයි. මං හිතුවේ නෑ ඔක තියෙයි කියලා. කොහොම හරි ඒක තිබ්බ එකට මට මාරම සතුටුයි. ඉතින් ওই විදිහට තමයි ඉලුමිනේට් ඇඩ්ලේඩ් වල සවුත් ඕස්ට්‍රේලියාවේ ඉලුමිනේට් 2026 තිබ්බේ. ඉතින් ඔයාලත් ඉන්න ඇඩ්ලේඩ් වල නම් අනිවාර්යෙන් මේක බලන්න යන්න. 14ද 19 වෙනිදා වෙනකන් ජූලි 19 වෙනිදා වෙනකන් මේක තියෙනවා. අනිවාර්යෙන් ඇඩ්ලේඩ් වල නම් ඉන්නේ මේක බලන්න යන්න. හරිම ලස්සනයි. So guys, that's it for today and thank you for watching. Bye.